කුකුල් ජරාව. එහෙම නැත්නම් කුකුල් අසූචි තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද? ඒකට හේතුව තමයි කුකුල් අසූචි මත ජීවත් වෙන සැල්මොනෙල්ලා කියන මාරාන්තික බැක්ටීරියාව. කඩෙන් ගෙන බිත්තර ගබඩා කරන්න කලින් සබන් දාලා හෝ නැතිව හෝදන එකෙන් මේ අවදානම මගහැරෙනවා කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. ඒත් ඒක මොනතරම් භයානක දෙයක්ද කියලා අද ඔයාට මේ වීඩියෝ එකෙන් ඔප්පු කරගන්න පුළුවන්. කිකිලි බිත්තර මතුපිට කුකුල් අසූචි ගෑවිලා තිබුණත් නැතත් බිත්තර කටුව මතුපිට ජීවාණුහරණය කරලා නැති නිසා යම් ප්‍රමාණයකට සැල්මොනෙල්ලා බැක්ටීරියාව තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුකුල් අසූචි වල ජීවත් වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියලි බිත්තර කටුව මතුපිට දවස් 54ක වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණ මගින් තහවුරු වුණ අවස්ථා තියෙනවා. ඒත් කිකිලිය බිත්තර දානකොට ස්වාභාවිකවම බිත්තර කටුව වටේට බ්ලූම් කියලා කියන ආරක්ෂක පටලයක් තැන්පත් වෙනවා. මේ ආරක්ෂිත ආලේපනය නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුළට යන එක වැළැක්වෙනවා. ඒත් අපි බිත්තර සේදුවම මොකද වෙන්නේ? එහෙම සේදුවම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙලා සිදුරු සහිත බැක්ටීරියා කවචය ඇතුළට විනිවිද යන බැක්ටීරියා වලට ලේසියෙන්ම යන්න පුළුවන් වෙනවා. ඒ නිසා බිත්තර හොදනවා කියලා කියන්නෙම ඔයා මාරයට අතවැනීමක් කියන එක. එහෙමනම් මොනවද මේ වෙනුවෙන් තියෙන ආරක්ෂක ක්‍රමවේද? අංක 1. මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර හැකි තරම් තෝරා ගැනීම. අංක 2. පිරිසුදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරලා තියෙන ඇසුරුම් වල ගබඩා කිරීම. අංක 3. බිත්තර මද උණුසුම් ජලයෙන් සෝදා වහාම පිසීම හෝ ශීතකරණයක නිසි ලෙස ගබඩා කිරීම. අංක 4. ශීතකරණයෙන් ඉවතටගත් බිත්තර පැයක් ගතවීමට මත්තෙන් පිසීම සිදු කිරීම. අංක 4. බිත්තර පිසීමේදී අවම වශයෙන් මිනිත්තු 7ක් පමණ කහමදය සහ සුදුමදය ඝනවනතුරු නිසි ලෙස තම්බා ගැනීමෙන් ව්‍යාධිජනක බැක්ටීරියා විනාශ කිරීමට හැකිවීම. අංක 5. බිත්තර අමුවෙන් හෝ බාගෙට පිස ආහාරයට නොගැනීම. විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු ගර්භණී මව්වරුන්, දරුවන් සහ වයෝවෘද්ධ උදවියට ලබා දීමේදී. අංක 6. බොහෝ විට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගන්නා ඇසුරුම් කළ බිත්තර සෝදා ආරක්ෂිත තට්ටුවක් ආලේපනය කර ඇති නිසා එවැනි බිත්තර මිලදී ගැනීම. ඉතින් මේ විදිහට ආරක්ෂිත පියවර අනුගමනය කිරීමෙන් ඔයාට බිත්තර වලින් ලැබෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල මගහැරලා පෝෂදායී ප්‍රතිඵල ළඟා කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.